Vassane. Sponsored by Kedella Mortgage Brokers, your local finance broker. අයිබෝවන් ගීතයේ රසය හදවතින් විඳින්නට අදත් අපි එකතු වෙනවා වස්සානේ ගීසර අරුත සමගින්. ඒ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර සිට සීෆ්ලික්ස් TV තුලින්. ඉතින් ස්වභාවිත ගීතයේ මියුරතම රසය අපි නොඅඩුව ඔබට ලබා දෙන්නට තමයි වස්සානේ වැඩසටහන තුලින් අපි උත්සාහ කරන්නේ. ඔබ අහලා ඇති විරහව හරිම රසයි කියලා. මොකද විරහව තුල තියෙන්නේ ආදරය වෙන්වීම සමග ඇතිවන වේදනාවනේ. ඉතින් මේ වගේ ඉතා දුක්බර කතාවක් ගීතයකට මුසු වෙනකොට ඒ ගීතය මේ තරම් රසවත් වෙන්නේ ඇයි කියලා සමහර වෙලාවට අපට හිතෙනවා. ඉතින් ඔබ අහලා ඇති ගසල් සංගීතය ගැන. මේ ඉන්දියාවේ ප්‍රචලිත ගසල් සංගීතයේ මේ ගීත ලියවිලා තියෙන්නේ ආදරය වෙන්වීම සහ විරහව පාදක කරගෙන. ඉතින් මම ඔබට පුංචි ආරාධනාවක් කරන්නම්. ඔබ දුකින් ඉන්න වෙලාවක ඔබේ හදවතේ බර ගතියක් තියෙනවා නම් ඔබට පුළුවන් විරහ ගීතයක්. එහෙම නැත්නම් ගසල් ගීතයක් අහන්න. ඉතින් මේ ගීත අහන එක තුලින් ඔබේ හදවත සැහැල්ලු වෙයි. ඔබට ඔබේ හදවත ලිහිල් ගතියක් දැනෙයි කියන එක පර්යේෂණ වලින් සඳහන් වෙනවා. ඉතින් අපි එහෙනම් අද අපේ ගායන ශිල්පියාව හඳුනා ගනිමු. ඔහුත් සූදානමින් තමයි ඉන්නේ. ඔහුගේ ගීත රසයෙන් අපව පිනවන්න. ඒ වගේම විරහවේ රසය අපට දනවන්න ඔහු සූදානමින් ඉන්නේ. ඉතින් අද ගායන ශිල්පියා නමින් අරුණ විදාන පතිරණ. ආයිබෝවන් අරුණ. ආයිබෝවන් හිමාලිකා. ඔව් අරුණ, ඇත්තටම ඔබට බොහොමත්ම ස්තුතියි අද අපත් සමග එකතු වුණාට, ඔබේ කාලය විඩංගු කරගෙන වස්සානේ සමග එකතු වුණාට ගොඩක්ම ස්තුතියි. ඉතින් ඇත්තටම මම ඔබෙන් මුලින්ම මෙහෙම අහන්නම්. දැන් අපි ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ, අපි හැමෝම කාර්ය බහුලයි නේද? ඉතින් ඔබ කොහොමද දැන් මේ සංගීතයට කාලය වෙන් කරගන්නේ, ගීත ගායනයට කොහොමද මේ දෙයට යොමු වෙන්නේ මේ රටේ ඉඳගෙන? ඇතින් හිමාලිකා, මම 1994 වර්ෂයේ තමයි මුලින්ම සංගීතයට යොමු වුණේ. ඒ කණ්ඩායම් සංගීතය විදිහට තමයි මම ඇත්තටම සංගීතයට මුලින්ම යොමු වුණේ. ඉන්පසු පසු කාලීනව මගේ ගෲප් එකේ හිටපු අනිත් සංගීත කණ්ඩායමේ හිටපු අනිත් සමාජිකයන් ලෝකයේ විවිධ තැන්වල තමන්ගේ වෘත්තියන් කරන්න පටන් ගත්තා. ඉතින් ඒ හින්දා හැමෝම වෙන් වුණා. මගේ යාළුවෝ ගැන කියනවා නම් මංගල, තනුක්ෂ සහ කපිල කියන මගේ හොඳම හිතවතුන් තුන් දෙනා. ඉතින් ඒ හින්දා මම අන්තිමට කොහොම හරි ලංකාවේ තනි වුණා. මම කියන්නේ මේ සංගීතමය වශයෙන්. ඔව්. ඉතින් ඒත් එක්ක මම ව්‍යාපාරික කටයුතු වලට යොමු වෙච්ච හින්දා කොහොමද මමත් සෑහෙන බිසි වුණා ඒ කාලය තුල. ඉතින් ඒත් එක්කම ඉතින් ඒ වගේ ඒ හේතු හින්දා ටිකෙන් ටික සංගීතයෙන් ඈත් වෙන්න සිද්ධ වුණා. මම කියන්නේ මම ප්ලේයර් කෙනෙක් විදියට, එහෙම නැත්නම් වාදකයෙක් විදියට ගත කරපු ජීවිතේ. නමුත් මම සංගීතය කියන්නේ සින්දු කියන එක දිගටම කරගෙන ගියා. නමුත් මගේ පෞද්ගලික ජීවිතයේ රසයන් උදෙසා මම ඒ කාලෙම ඉඩම් කරා. ඔව්, ශ්‍රී ලංකාවෙන් පටන් ගත්ත සංගීතය අද ඔබ ඔස්ට්‍රේලියාවට ඇවිල්ලත් දිගටම කරගෙන යනවා. ඉතින් ඇත්තටම අහන්නත් සතුටුයි. අපි ඉතින් ඔබේ මුල්ම ගීතයට යොමු වෙන්න තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. ඔබ මුලින්ම තෝරගන්නවා ආරාධනා චිත්‍රපටය. 1981 වර්ෂයේ ආරාධනා චිත්‍රපටයට WD අමරදේවයන් ගායනා කරපු ආරාධනා ගීතය ජනප්‍රියත්වයේ උච්චතම අවස්ථාවක්. සදා අමරණීය ගීතයක්. මොකක්ද හේතුව? ඇත්තටම හිමාලිකා, ඒ ගීතය ගැන කතා කරනවා නම් ඒක 1981 ඔබ කියපු පරිදිම ආරාධනා චිත්‍රපටයෙන් තමයි එළියට ආවේ. නමුත් එදා මෙදා තුර වසර 40කටත් අධික කාලයක් තිස්සේ
ඉතාමත් තදින් ශ්‍රාවකයන්ගේ හිත් පැඳගන්නට මේ ගීතය සමත් වුණා. ඒකේ තියෙන ගී පදවල රසය, ඒ වගේම සංගීතය සහ අමරදේව ශූරින්ගේ ලයාන්විත ගායනය ඒ හැම දෙයකටම ඉවහල් වුණා කියලා මම හිතන්නේ. ඉතින් ඒ වගේම මේ අදටත් එදා වගේම අදටත් ඒ ගීතේ ජනප්‍රිය වෙනවා ඇරෙන්න කවදාවත් ඒක මම හිතන්නේ ඒක මේ ශ්‍රාවකයන්ගෙන් බැහැර වුණා කියලා. ඉතින් මම හිතන්නේ තව ඉස්සරහටත් තව අවුරුදු 30 40ක්වත් ඒ ගීතේ තවත් දුරට පවතී කියන අදහස තමයි මගේ තියෙන්නේ. සදා අමරණීයයි. ඇත්තටම මේ කාලේ වකවානුවක් නැහැ මේ ගීතවලට. අපි WT අමරදේවයන් වගේම මේකේ සංගීතය නිර්මාණය කරේ රෝහණ වීරසිංහයන්. ඔහුගේ ගීතත් ඉතාමත්ම විශේෂයි. ඉතින් අපි එහෙනම් කැමතියි ඔබේ ගීතයට යන්න. මේකේ අර්ථය ගත්තොතින් අපි ගන්න සමහර තීරණ නිසා අපේ ජීවිතයේ එක තැනකදී අතරමං වෙන්න පුළුවන්. අපි තනි වෙන්න පුළුවන්. ඉතින් එක කාලේ වකවානුවක් එනවා අපිට මේ දේ වැටහෙනවා. අපිට තේරෙනවා අපි ගත්ත තීරණේ වැරදි කියලා. අන්න එදාට අපිට කරන්න පුළුවන් වෙන්නේ එකම එක ආයාචනයක් විතරයි. අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා. ගීතය අහලා බලමු අරුණ විදාන පතිරණගේ හඬින්. මංසල අතරමං වෙලා හුදෙකලා සුසුම් හෙල හදවත සනහා අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න සුපෙක් කැට යම් අද පවුරු තලාවේ මැකී ගියාදු පහළයේ වෙරළේ ජීවිතයේ දිගු ගමනින් අනාත වූදා සෙනෙහයේ සත්පියුමන් යලිදු පිපේවා ආරාධනා සිගිති ඉරිසුව යුගදිවි අරනේ ඔබේ උණුසුමේ යලිදු උපන්නෙම් බිඳුනු එවන් රජදහනින් සමුගෙන යනදා ඔබේ නුවන් පහනින් යලි එළිය ලැබේවා
ඇත්තටම ඔබේ ගායනය ඉතාමත්ම හැඟුම් බරයි. ඒ ගැන නම් කිසිම සැකයක් නැහැ. මොකද දැන් මේ ගීතය අහනකොට අපි අර කතා කරපු ඒ විරහව, වේදනාව තදින්ම අපිට දැනුණා. ඉතින් අර මට හිතුණ දෙයක් තමයි මේ ගීතය අහනකොට දැන් මේ දශක ගණනාවකට පෙර මේ නිර්මාණය වුණු ගීතයක්. මේ ගීතය අදටත් අපිට සජීවී. මේ අත්දැකීම ඒ තරම් මේ ගීතය ප්‍රබලයි. නේද? හදවතට වදින ගීතයක්. තවත් চিරාත් කාලයක් මේ ගීත අහයි මේ මතු පරම්පරාවත්. අනිවාර්යයෙන්. ඉතින් අපි ඒත් සමගම ඔබේ දෙවෙනි ගීතයට යන්න කලින් කෙටි විරාමයකට යනවා. අපි නැවත සම්බන්ධ වෙමු වස්සානී ගීසර අරුත සමගින්. ඔබ නැවතත් අපත් සමග සම්බන්ධ වෙන්නේ වස්සානයේ ගීසර අරුත සමගින්. ඉතින් අරුණ දැන් ඔබේ දෙවෙනි ගීතයට තමයි අපි යන්න සූදානම් වෙන්නේ. ඔබ දෙවෙනි ගීතයට තෝරගෙන තියෙනවා ඉතාමත් නවීන පන්නේ ගීතයක්. දැන් මේ ගීතයේ පදමාලාව සහ සංගීතය දිහා බලනකොට මට හිතෙනවා මේ අලුත්ම විදිහේ ආරකට ගීතයක් නිර්මාණය කරන්න ගත්ත උත්සාහයක්. මං හිතන්නේ අත්හදා බැලීමක්ද කියලාත් මට හිතෙනවා. ඔබට මොකද හිතෙන්නේ මේ ගීතය ගැන? මෙහෙමයි මාලිකා, ඇත්තටම මේ ගීතය අයිතිකාරයා එහෙම නැත්නම් ගායනා කරන්නේ සංජීව් ලොන්ලියස්. ඉතින් ඔහුගේ දැන් තියෙනවා නිකන් අමු මියුසික් කල්චර් කියලා වෙනමම ආරකට යන ගීත සමුදායක්. ඉතින් ඒයින් එක ගීතයක් තමයි මේ ගීතය. මම දෙවෙනිට තෝරගත්ත ගීතය. ඉතින් මම හිතන්නේ ඒක අලුත් අත්දැකීමක් මේ ලංකාවේ ශ්‍රාවකයන්ට. ඔව්. ඇත්තටම අරුණ දැන් මේ ගීතයේ පදමාලාව ගත්තාම දිල්ෂාන් පතිරත්න තමයි ගීතේ ලියලා තියෙන්නේ. මේකේ විශේෂ තැනක් තියෙනවා. මේ ගීතේ පිහිතුඩෙන් ආදරේ ලිව්වේ කියන එක වෙනස්ම පදමාලාවක් තමයි දීලා තියෙන්නේ. ගීතේ අර පදමාලාවේ යම්කිසි රැඩිකල් ගතියක් තියෙනවා. ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම මේ හිමාලිකා මේ ගීතේ පිහිතුඩෙන් ආදරේ ලිව්වා කතාව ගත්තොත් හදවත කියන්නේ ඉතාමත් සියුම් ස්ථානයක්. අපේ ශරීරයේ තියෙන ඉතාමත්ම සියුම් ස්ථානයක්. ඒ වගේම පිහිතුඩ කියන්නේ ඉතාමත් තියුණු දෙයක්. ඉතින් තියුණු දෙයකින් ඉතාම සියුම් ස්ථානයක යම්කිසි දෙයක් ලියනවා නම් ඒක ඉතාමත් තදින් කාවදිනවා. සහ ඒක ඉතාමත් වේදනාකාරී වෙන්න පුළුවන්. නමුත් කාලයක් ගිහිල්ලා හැරිලා බලද්දී ඒක හොඳ නැවත නැවත රස විඳින්න පුළුවන් දුක් රසය හෝ විරහ රසය විඳින්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. ඉතින් නමුත් අවසානයේ බැලුවම අපට මුකුත් කියන්න බෑ, කාටවත් බ්ලේම් කරන්න බෑ. මොකද ලියලා තියෙන්නේ ආදරේ. ඔව් ඇත්තටම මේ රැඩිකල් බවත් සමගම අපි ඔබේ ගීතයට දැන් යන්න ඕනේ. මේ කියන්න ඕනේ දෙයක් තියෙනවා. මේ ගීතවල තියෙන වෙනස් බව නිසා දැන් අපි සමාජ මාධ්‍ය ගත්තත් ඉතාමත්ම ලොකු ආකර්ෂණයක් තියෙනවා මේ ගීතවලට. එහෙනම් අපි ඔබේ ගායනයට යොමු වෙමු. මේ ගීතයේ පද සංකල්පනාව දිල්ෂාන් පතිරත්න, ගායනය සහ සංගීතය සංජීව් ලොන්ලියස්. මමයි උඹේ ඇස් දෙකේ මේ හැටි විඩා බර දුක් කඳුළු මැව්වේ
මම ඒ කඳුළු පිසලන මොහොතෙදිත් මට එහෙම කිව්වේ මගෙත් හිත මොන තරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොඇහුවේ උඹයි හදවත සියුම් තැන්වල පීතුඩෙන් ආදරේ ලිව්වේ උඹයි හදවත සියුම් තැන්වල පීතුඩෙන් ආදරේ ලිව්වේ දැවෙන චිතකය විරහගිනි මැද මමයි නිතරම උඹව හෙව්වේ රිදෙන බව දෙන දැනම අපමණ උඹයි හදවත සියුම් තැන්වල පීතුඩෙන් ආදරේ ලිව්වේ පීතුඩෙන් ආදරේ ලිව්වේ දැවෙන චිතකය කඳුළු පිනිස මමයි ඇවිලෙන ඉන්න නිව්වේ මතකවල සුසුමන්දරාගෙන උඹයි හදවත සියුම් තැන්වල පීතුඩෙන් ආදරේ ලිව්වේ පීතුඩෙන් ආදරේ ලිව්වේ පීතුඩෙන් ආදරේ ඇත්තටම මේ ගීතයේ තියෙන අර රැඩිකල් බවම ඉතාමත්ම රසයක් වෙලා ඒක අපූර්වත්වයක් මවනවා මේ ගීත අහනකොට. ඉතින් අරුණ අපි ඔබේ තුන්වෙනි ගීතයට යන්න කලින් අපි කෙටි විරාමයකට ගිහින් නැවතත් අපි වස්සානේ ගීසර අරුත සමගින් සම්බන්ධ වෙමු. ඔබ නැවතත් සම්බන්ධ වෙනවා වස්සානේ ගීසර අරුත සමග. අරුණ, ඉතින් ඔබේ තුන්වෙනි ගීතය තමයි ඔබ තුන්වෙනි ගීතය හැටියට ඔබ තෝරගන්නවා කිමද සුමිහිරියේ ගීතය සීටී ෆර්නෑන්ඩෝ මහත්මයාගේ. මොකද හිතෙන්නේ මේ ගීතය ගැන? ඇතරම හිමාලිකා මට හිතෙන්නේ මේ කියන්නේ අපි මම පොඩි කාලේ ඉඳලා මේ ගීතයට තමත් ප්‍රිය කරනවා. ඉතින් මොකද ඇතරම මේ පහුකාලීනව තමයි අපි අමරදේව ශූරීන්ගේ වික්ටර් රත්නායකයන්ගේ ගීතවලට වගේ සවන් දෙන්න පටන් ගත්තේ. ඉතින්
කුඩා කාලේ ඉඳලා මේකේ තියෙන අර සීටී ෆර්නෑන්ඩෝ මහත්මයාගේ ගීතවල තියෙන සරල බව හරි ඕන කෙනෙකුට ගෝචර වෙනවා. ඒ වගේම ඒකේ තියෙන ශබ්ද රසය වගේම ටිකක් අර වේග රිද්මේ ගීත වැඩි හරියක්. ඉතින් ඒවට තමයි මම මුලින්ම ආස වුණේ. මොකද ගීතයේ අර්ථයක් දැනගෙන නෙවෙයි. නමුත් මේ ගීතවල ඉතාමත් ප්‍රබෝධමත් ගතියක් තියෙනවා. ඒක හොඳ ෆීලිං එකක් දැනෙනවා. ඇත්තටම මේ ඔහුගේ සීටී ෆර්නෑන්ඩෝ ෂූරින්ගේ ගීත අහනකොට මේ කියන්නේ අපි අමුතුවෙන්ම ප්‍රබෝධ වෙනව ගතියක් දැනෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මම ඒ හින්දා ගොඩක් කැමතියි එතුමාගේ ගීතවලට. ගීතවලට ඇත්තටම අපි කවුරුත් කැමතියි. දැන් ඔබ මතක් කරා වේග රිද්ම ගීත. මොකද මේ අපේ ශ්‍රී ලාංකික සංගීතයට පොප් සංගීතය හඳුන්වා දීමේ ගෞරවයත් හිමි වෙන්නේ සීටී ෆර්නෑන්ඩෝ මහත්මයාට. ඒ වගේම ලංකාවේ පළමු වන පොප් ගායකයා හැටියටත් ඔහු ජනප්‍රියත්වයක් දැරුවා. ඉතින් 1940 ගණන්වල ඉඳලා 77 දක්වා මං හිතන්නේ ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට බොහෝ ගීත පටිගත කරලා තියෙනවා. ඒවා ඉතින් අද දක්වා අපි අහනවා ඒ ගීත රස විඳිනවා නේද? අනිවාර්යෙන්. අනිවාර්යෙන්. ඉතින් මේ අපි එහෙනම් ඔබේ ගීතය අහමු. ඔබ තෝරගත්තේ කිමද සුමිහිරියේ ගීතය. ගායනය සහ සංගීතය සීටී ෆර්නෑන්ඩෝ. පද රචනය කරලා තියෙනවා කරුණාරත්න අබේසේකර. අද ගායනා කරන්නේ අරුණ විදාන පතිරණ. ඉබද සුමිහිරියේ මේ අරුමේ මාද පිබී දෙන්නේ ඔබගේ දැසේ නැගෙන කැල්මේ රහස නැත දන්නේ ඉබද සුමිහිරියේ මේ අරුමේ මාද පිබී දෙන්නේ ඔබගේ දැසේ නැගෙන කැල්මේ රහස නැත දන්නේ සෙවනැල්ල වගේ ඔබ එන විලසේ මට දැනේ නිතර රහසේ මුදු තොල් පොපියා කිසිවක් නොකියා ඇයි යන්නේ පැන විගසේ හැම උදේම තනියම මෙසේ හැම උදේම තනියම මෙසේ ප්‍රිය ළඳේ ඔබව හමුවේ කල්පනාව පෙම්බර සිනාව පිම්බර මගේ සිතට සුවදේ කිමද සුමිහිරියේ මේ අරුමේ මහද පිබී දෙන්නේ ඔබගේ දැසේ නැගෙන කැල්මේ රහස නැත දන්නේ කෙරැල්ල වැටි නලලට සිරසේ සිරිවැසේ බොලඳ මුහුණේ වනමල් පිපිලා බරවී නැමිලා ලං වෙන්ට එයි මැනිකේ දුටුවාම හදවත ඔබේ දුටුවාම හදවත ඔබේ දුක නැසී සතුට ඇතිවේ ඔබ ගියේ බලන් හිඳ අගේ කරන්නද කියන්න සුරතලියේ කිමද සුමිහිරියේ මේ අරුමේ මහද පිබී දෙන්නේ ඔබගේ දැසේ නැගෙන කැල්මේ රහස නැත දන්නේ
ඉබද සුමිහිරියේ මේ අරුමේ මාද පිබී දෙන්නේ ඔබගේ දැසේ නැගෙන කැල්මින් රහස නැත දන්නේ ඔව් අරුණ ඇත්තටම ඔබ සඳහන් කරපු විදිහටම මේක අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවට හොඳම අවස්ථාවක්. ඔබේ හැකියාවන් අපේ හැකියාවන් මේ ඔස්ට්‍රේලියාවට පමණක් නෙමේ මුළු ලෝකයටම අපිට පෙන්වන්න පුළුවන් අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ තියෙන හැකියාවන්, කලාව, සංගීතයේ රසය මේ හැම දෙයකටම කවුරුත් කැමතියි. ඉතින් අපි ඇත්තටම මමත් ආරාධනා කරනවා ඔබ හැමෝටම මේ වැඩසටහන් නරඹන්න සීෆ්ලික්ස් රූපවාහිනිය ගෙනන තවත් බොහෝ වැඩසටහන් ඔබට නරඹන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් සමගම අදට සමුගන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තවත් මෙවැනිම සංගීතමය වැඩසටහනකින් සංගීතමය සංවාදයකින් ඔබත් හමු වන්නට. ඉතින් එතෙක් ඔබ සැමට සුබ සතියක්. Cflix TV. Vassane. Sponsored by Kedella Mortgage Brokers, your local finance broker.